හෙල්ලෝ වෙල්කම් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අද ඔයාලට පෙන්වන්න යන්නේ ඩුබායි වල ගන්න තියෙන කොරියන් ජපන් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. අපේ ඒරියා එකේ අලුත් හයිපර් මාකට් එකක් ඕපන් කරලා තියෙනවා. අපි ඇතුළටම ගිහිල්ලා බලමු මොනවද ඔයාලට මේක ඇතුලෙන් ගන්න පුළුවන් කියලා. මේක ඇතුළට ආපු ගමන් ෆ්‍රෙන්ඩ්ස් තනිකරම වයිබ් එක වෙනස් වෙනවා. කියන්නේ අපි කොරියන් ෆිල්ම් වල කොරියන් ටීවී සීරීස් වල දැකලා තියෙන මේ වයිබ් එක යාලා ඒ විදියටම මේක ඇතුලේ හදලා තියෙනවා. හරිම ලස්සනයි. ඔන්න අපිට මුලින්ම හම්බුනේ බේකරි අයිටම්ස්. දැන් මෙතන තියෙනවා කේක්. මේක කේක් කෑල්ලක් දිරම් 3.50යි වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 320ක් වගේ. මම නම් දන්නේ නැහැ දැන් ලංකාවේ කේක් වල ගණන් කොහොමද කියලා. හැබැයි මේ ප්‍රයිස් එකට මේ කේක් කෑල්ලක් නම් පාඩු නෑ. ඊට පස්සේ තව මෙතන තියෙනවා ස්පංචි වර්ග, එක බන් වර්ග, පාන් වර්ග. පාන් නම් චුට්ටක් ගණන් වගේ. මොකද අපි එළියෙන් පාන් එකක් ගන්නවා නම් සම්පූර්ණ පාන් ගෙඩියම අපිට දිරම් 5කට වගේ ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා පාන් ස්ලයිසස් 5ක් විතර මෙයාලා පැක් කරලා එක දිරම් 6.25ක්. හැබැයි අපි අර වෙනස් දෙයක් try කරනවා නම් ඒ ගානට මේක පාඩු වෙන්නේ නැහැ. මෙතන තියෙනවා එක චිප්ස් වර්ග. ඔයාලට මූවි එකක් බලනකොට නිකන් ඉන්න වෙලාවක කන්න එක චිප්ස් වර්ග තියෙනවා. ඒවත් ලොකු ගාණක් නෑ. දැන් මේ පැකට් එක දිරම් 12යි වෙන්නේ. ඒ ලංකාවේ සල්ලි වලින් රුපියල් 1100ක් විතර. ඒ වගේ එක ගණන් වලට ඔයාලගේ බජට් එකට සෙට් වෙන්න එක විදිහ එක ෆ්ලේවර්ස් වලින් චිප්ස් වර්ග තියෙනවා මෙතන. ඔයාලා try කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ පළතුරු වර්ග. එක ජාතියේ පළතුරු තියෙනවා. දැන් මේ තියෙන්නේ චෙරි. චෙරි මේ බොක්ස් එක ගන්නවා නම් ඔයාලට දිරම් 11ක් වගේ තමයි වෙන්නේ. ඔයාලා චෙරි කිලෝ එකක් ගන්නවා නම් දිරම් 60ක් වෙනවා. කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් 5800ක් විතර. ඊට පස්සේ මෙතන තව තියෙනවා පොඩි ඇපල් ජාතියක් තිබුණා. අපි නම් කාලා නැහැ ඒක. ඊට පස්සේ දොඩම් තියෙනවා. මේ තියෙන්නේ ලංකාවේ ඔයාලා දන්නවා ඇති මොර. මේ මොර තමයි තියෙන්නේ. මම නම් කාලා නැහැ. මම මේක සර්ච් කරලා බැලුවේ මේ මොනවද කියලා. මේ තියෙන්නේ මොර. එතකොට මේ බොක්ස් එකක් ඔයා ගන්නවා නම් දිරම් 9ක් තමයි වෙන්නේ. ඒ ලංකාවේ සල්ලි වලින් රුපියල් 850ක් වගේ අපිට ගන්න පුළුවන්. මෙන්න මෙතන මෙයාලා දොඩම් වල සාම්පල් තියලා තියෙනවා. ඒක ඕන කෙනෙක් try කරලා බලන්න පුළුවන්. අපි try කරලා බැලුවා. ඒක නම් ඇත්තටම රසයි. එක ගත්තත් නැතත් ඕන කෙනෙක් try කරලා බලන්න පුළුවන්. මේ ලොකු බෝතලේ තියෙන්නේ පොප්කෝර්න්. මූවි එකක් බලන වෙලාවට කන්න පුළුවන් තවත් සුපිරිම කෑමක් තමයි මේක. මේ ලොකු බොටල් එක දිරම් 25යි වෙන්නේ. ඒක ලංකාවේ සල්ලි වලින් 2200ක් වගේ. මෙතන තියෙනවා ලංකාවේ පහුගිය දවස්වල වෛරල් වෙච්ච අයිස්ක්‍රීම් එකක්. මේ තියෙන එක මෙතන එක ෆ්ලේවර්ස් වලින් එක කලර්ස් වලින් තියෙනවා. පීච් ෆ්ලේවර් එක තියෙනවා. එතකොට ලෙමන් ෆ්ලේවර් එක තියෙනවා. එතකොට ලංකාවේ වෛරල් වෙච්ච මැංගෝ ෆ්ලේවර් එකක් තියෙනවා. අපිත් කලින් දවසක මේකක් try කරා. ඇත්තටම මේක රසයි. මෙහි මේක වැඩි ගාණක් වෙන්නේ නැහැ. දිරම් 10ක් වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 850ක් 880ක් වගේ. ඔයාලට බලන්න පුළුවන් ලංකාවේ වෛරල් වෙච්ච අයිස්ක්‍රීම් එක කීයක් වුණාද කියලා. මෙහි නම් මේ වගේ ගාණක් තමයි වෙන්නේ. මේ ඇවකාඩෝ අයිස්ක්‍රීම් එකත් රසයි. අපි ඒකත් try කරලා තියෙනවා. ඒක නම් ලංකාවේ තියෙනවද නැද්ද දන්නේ නැහැ. මෙහි දිරම් 11යි ඒ අයිස්ක්‍රීම් එක වෙන්නේ. මේක නම් මම try කරලා නැහැ. හැබැයි වයිෆ් කෝ try කරලා තියෙන එක මාරම රසයි කියලා. ඔයාලා try කරලා බලන්න. එතකොට මේ තියෙන්නේ දූරියන්. යාල එක ලස්සනට පැක් කරලා තියෙනවා. දිරම් 80ක් වෙනවා මේ බොක්ස් එක. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් 7800ක් වගේ. මේ තියෙන්නේ ලංකාවේ වෛරල් වෙලා තියෙන බබල් ටී. එතකොට මෙන්න මේ බබල් ටී එක ගත්තම ඔයාලට මේ කප් එක පස්සේ යූස් කරන්න පුළුවන්. මෙතන තියෙනවා ජැපනීස් චොක්ලට්. මේවා නම් මම try කරලා නැහැ. හැබැයි වයිෆ් නම් try කරලා තිනවා. ජැපනීස් වලට මාරම කැමති. එතකොට මේ තියෙන ඒවා try කරලා තිනවා. යා නම් කිව්ව විදිහට මේවා ඇත්තටම රසයි. අපි පස්සේ දවසක ඒවා try කරනවා කියලා තමයි හිතාගත්තේ.
මේ තියෙන්නේ කොරියන් රාමයෙන් එකක් මෙයාලා සේල් එකක් වගේ දාලා තිබුණේ. මේ පැක් එකම ඩිරාම් 20ක් තමයි වෙන්නේ. මේක කොරියන් වුණාට ඒ පැක් එකේ ගහලා තිබුණ එක ජැපනීස් එඩිෂන් එකක් කියලා. මෙතන තියෙනවා කොරියන් ජපන් බීම වර්ග. එක එක බීම වර්ග තියෙනවා. අපි මෙතනින් කීපයක් try කරලා තියෙනවා. මේ තියෙන්නේ අයිස් ටී එකක්. මේකේ ලොකු ෆ්ලේවර් එකක් නැහැ. හැබැයි ඔයාලට තිබහ වෙලා ඉන්න වෙලාවක නම් මේක බීගෙන යන්න පුළුවන්. ලොකු ගානකුත් නැහැ. ඩිරාම් 7යි වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වෙන රුපියල් 650ක් වගේ. මේ තියෙන ලේස් චිප්ස් පැකට් වගේ. මේවා ලේස් වුණාට ඒක කොරියන් එඩිෂන් එකක්. ඒතකොට මේ පැකට් එක ඩිරාම් 3යි වෙන්නේ. ඊට එහා පැත්තේ තියෙන මේ පැකට් එකේම පොඩි එක ඒක ඩිරාම් 1ක් තමයි වෙන්නේ. ඩිරාම් එකක් කියන්නේ ලංකාවේ සල්ලි වෙන රුපියල් 85ක් වගේ වෙන්නේ. ඔන්න මෙතනත් තියෙනවා කලින් අර තිබිච්ච අයිස්ක්‍රීම් එකේම ඩ්‍රයි වර්ෂන් එකක් මොචි එකේම. ඒකෙත් එක එක ෆ්ලේවර්ස් වලින් මෙතන තියෙනවා. ඒ එක පැකට් එකක් ඩිරාම් 15යි වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1300ක් වගේ තමයි වෙන්නේ. ඔන්න ආයිමත් තියෙනවා බබල් ටී කලෙක්ෂන් එකක් එක එක ෆ්ලේවර්ස් වලින්. ඔයාලට ගෙදරදී හදා ගන්න පුළුවන් බබල් ටී තියෙනවා. මේවා ඩිරාම් 10යි 11යි මේ වගේ ගණන් රේන්ජ් එකේ තමයි තියෙන්නේ. මෙතන තියෙන අයිටම් වලට කියන නම නම් මං හරියටම දන්නේ නැහැ. හැබැයි අපි මෙතන එක පැකට් එකක් අරගෙන try කරලා බැලුවා. ඒක නම් මාරම රසයි. ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ මොන වගේ රසක්ද කියලා. ඒකේ සැර ඊට පස්සේ ලුණු රස මික්ස් වෙච්ච රසයක් තමයි තියෙන්නේ. ඒක ඩිරාම් 3යි වෙන්නේ. මෙතන තියෙන එක එක පළතුරු ඩ්‍රයි කරලා මට මේක පෙන්වන්නම හිතුනේ. මෙයාලා මේ දූරියන් වලින් සෑහෙන ලොකු වැඩක් ගන්නවා. අපේ ලංකාවේ කට්ටියට පොඩ්ඩක් හිතුවොත් ඒ වැඩේ කරන්න පුළුවන්. මේ තියෙන්නේ වරකා. මෙන්න තියෙනවා කොරියාවටම ආවේනික වෙච්ච චිප්ස් වර්ග. කොරියාවට ජපානයට ආවේනික වෙච්ච චිප්ස් වර්ග එක එක ෆ්ලේවර්ස් වලින් ගොඩාක් තියෙනවා මෙතන. සාමාන්‍ය ඩිරාම් 5 ඉඳගෙන ඩිරාම් 12 වගේ රේන්ජ් එකේ තමයි තිබුණේ ඒවා. ඔන්න තියෙනවා කොරියාවේ මිනිස්සු බත් වගේ කන නූඩල්ස් නැත්නම් රාමෙන්. මෙතන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මේ තියෙන හැමෝම දන්න බුල්ඩක් බ්‍රෑන්ඩ් එක. බුල්ඩක් බ්‍රෑන්ඩ් එක විතරක් නෙමෙයි මෙතන බ්‍රෑන්ඩ්ස් ගොඩකින් රාමෙන් වර්ග එක එක ෆ්ලේවර්ස් වලින් එක එක ගණන් වලට තියෙනවා. මේක try කරලා බලන්න පුළුවන්. අපිත් එකක් දෙකක් try කරලා තියෙනවා. ඇත්තටම රසයි මේවා. මස් වර්ග තියෙන පොඩි ඒරියා එකකුත් තියෙනවා. මෙතන චිකන්, බීෆ්, මටන් ඒ වගේ එක එක වර්ගවල මස් තියෙනවා. ෆ්‍රීස් කරපුවා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ වයිෆ්ගේ ෆේවරිට් ඩම්ප්ලින්ග්ස්. මෙතන එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා ඩම්ප්ලින්ග්ස්. මේක පැකට් එකක් ඩිරාම් 20යි 22ක් වගේ ගාණක් තමයි වෙන්නේ. අපි එළියෙන් රෙස්ටොරන්ට් එකකින් ඩම්ප්ලින්ග්ස් ගන්නවා නම් ඒත් ඒ වගේ ගාණක් තමයි යන්නේ. ලංකාවේ රුපියල් 2000ක් වගේ. එතකොට මෙතන තියෙනවා කොරියාවේ තවත් ජනප්‍රියම කෑමක් වෙන හොට් පොට් එකක් ඔයා ගෙදර හදනකොට අන්න ඒකට ඇඩ් කරන්න පුළුවන් එක එක ෆ්ලේවර්ස්, එක එක සෝස් වර්ග. එතකොට මේවා ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඩිරාම් 6යි 50යි 7යි ඒ වගේ ගාණක් තමයි වෙන්නේ. ඒක ලංකාවෙන් සාමාන්‍ය රුපියල් 500ක් වගේ. නූඩල්ස් වගේම තමයි කොරියාවේ කට්ටිය ජපානයේ කට්ටිය සෝස් වර්ගත් ගොඩාක් පාවිච්චි කරනවා. එතකොට මෙයාලා ගාව ලොකු සෝස් කලෙක්ෂන් එකක් තිබුණා. එතකොට මේකත් ඔයාලා හැමෝම දන්න ඒ බුල්ඩක් බ්‍රෑන්ඩ් එකේම සෝස් එකක්. ඒක නම් චුට්ටක් විතර ගණන් ඩිරාම් 20ක් වෙනවා. එතකොට ඒ වගේම සෝස් වර්ග, විනාකිරි ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. කෑම වර්ග විතරක්ම නෙමෙයි ඔයාලට ෂැම්පු වර්ග, බොඩි වොෂ් ඒ වගේම ක්‍රීම් වර්ග මේවා නම් මෙතන හැබැයි ජපාන් කොරියන් විතරක් නෙමෙයි ඉන්දියන් ඒවත් පොඩ්ඩක් තිබුණා. මෙහි ඉතින් හැමතැනම ඉන්දියන් බඩු තියෙනවනේ. ඒ වගේම තමයි හැබැයි මෙයාලා ජපාන් කොරියන් පැත්තට තමයි වැඩිපුර බරක් දීලා තිබුණේ. එතකොට මේ තියෙන කොෆි මැෂින් ඔයාලට ගෙදරම
තියාගෙන හදාගන්න පුළුවන් චූටි කොෆි මැෂින් තියෙන මේවා නම් චුට්ටක් ගණන් 245ක් 270ක් ඒ කියන්නේ ලංකාවෙන් සාමාන්‍යයෙන් රුපියල් 22000ක් වගේ වෙනවා. මෙන්න මේ අයිටම් එක ලංකාවේ මේ දවස්වල ගොඩාක් කට්ටිය හොය පාවිච්චි කරනවා කියලා වයිෆ් කිව්වා. මේක ඇත්තටම ඉඟුරු. මේක ඔයාට පුළුවන් ඔයාගේ කෑමවලට, ඔයාගේ බෙහෙත් වලට, ඔයාගේ කොණ්ඩේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න ඒ වගේ ගොඩාක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේක චුට්ටක් ගණන් ඇත්තටම මේක ඩිරාම් 248ක් වෙනවා. ඒක ලංකාවේ සල්ලි වෙන රුපියල් 22000ක් විතර. එතකොට ඔයාලට අන්න ඒ ප්‍රොඩක්ට් එකත් මෙන්න මේකෙන් ගන්න පුළුවන්. මේක මට ඇත්තටම පෙන්වන්න හිතුනේ මෙයාලා මේ පොල් ගෙඩියට වැලියු එකක් දීලා තියෙන විදිය. බලන්න නෝමල් පොල් ගෙඩියම තමයි යාලා ඒකට පොඩි වැලියු එකක් දීලා තිනවා. මේක ඩිරාම් 5ක් වෙනවා. ගොඩක් කට්ටියගේ ෆේවරිට්ම කිම්චි මෙන්න මෙතනින් ගන්න පුළුවන් ඔයාලට. මේකත් ඔයාලා ඩිරාම් 10 ඉඳගෙන ඩිරාම් 25 වගේ රේන්ජ් එකේ එක එක ෆ්ලේවර්ස් වලින් එක එක සයිසස් වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 800 ඉඳගෙන රුපියල් 2000 වගේ රේන්ජ් එකේ මෙන්න මෙතන කිම්චි තියෙනවා. එහෙනම් thank you ඔයාලට අපේ vlog එක ඉවරනකම් බැලුවට like එකක් දාන්න, comment එකක් දාන්න, ඔයා වගේම තවත් කෙනෙක්ට මේක බලන්න share කරන්න. මේ වගේම තවත් vlog එකකින් අපි ඉක්මනටම හම්බෙමු.